ඔන්න ගොඩාක් වහිනවා. මේ වෙලාවේ අපි රස්නෙන් චිකන් රසම් එකක් බොමු. මේ රසම් එකට ඕන කරන බඩු ටික මේ ටික. එතකොට මස් එක අනිවාර්යෙන්. ඉතින් ඒ කුළු බඩු ටික විතරක් බලාගන්න. මේ කුළු බඩු ටික මේ රත් කරගන්න. ටිකක් කබලේ බෙදලා රත් කරගෙන ඊට පස්සේ ඔය ටික අඹරලා ගතන හරි. මේ කබලෙන් බෙදා මේ කබලෙන් රත් කරගත්ත බඩු ටික දාගත්තා. එන්නේ මේ ටික ඔක්කොම අඹරගන්න. හොඳට කුඩු වෙන්න අඹරලා දැන් මේ බෙදලා ගත්ත මේවත් එක්කම මේ සුදු ඉඟුරු කෑල්ල මේ රතුළු මේ කරපිංච හතක් මේ ඔක්කොම එකට තියලා අඹරන්න. කබලේ බෙදලා අඹරගත්ත කුළු බඩු ටික ඔන්න චූට්ටක් විතර තෙල් ටිකක් දාලා ඔය ටික දාගත්තා. මෙන්න මේ ගොරක කෑල්ල මම ගොඩාක් වෙලාවට සියමලා නම් දාන්නේ ගොරක කෑල්ලයි දාන්නේ. සියමලා හැමතිස්සෙම දාන්න හොඳ නැති හින්දා. දැන් අපි කලලා සුම්බගත්ත චිකන් ටික දාගන්නවා. දාලා සුද්ද කෙනෙක් ටිකක් තියලා ගලේ හම්බරලා ගත්ත ගල හොදලා ගත්ත වතුර ටිකක් දාගන්නවා. දැන් ගානට ඇති වෙන්න මම චුට්ටක් පස්සේ මෙන්න මේ තක්කාලි ගෑල්ලකුත් දානවා. දැන් ඕක ලා ගින්දරෙන් ඕක උකරනකම් තියන්න. මිංචු කොළ ටිකක් දානවා. දැන් මිංචු කොළක් දැම්මා. දැන් වරුංග කොළ ටික පොඩි දාවට දැම්මා. දැන් රසම් එක හරි. mambonya. Ketemu rasai. Udah rasai. Oyalah karena balai. 开心的盘旋在云端，试着向天的约定，幻化下来，风吹来的。